දවසේ සිටුවිලි. අද අපේ අවධානය යොමු වෙන්නේ මෝසස්ගේ ප්‍රතිචාරය මේ මිනිසුන්ගේ මොරගැසීම මධ්‍යයේදී. අපි කියවනවා නික්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳලා 14 දක්වා. මෝසෙස් සෙනගට පිළිතුරු දෙමින් බිය නොවන්න ස්ථීරව සිටින්න. සමිදානන් වහන්සේ අද ඔබ ගලවාලන පිණිස උන්වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහුය. අද ඔබ දකින මිසර වාසීන් මින් පසු ඔබ කවදාවත් නොදකින්නහුය. උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චලව සිටිය යුතුයයි කීය. ප්‍රිය සහෝදරනි, මෝසස් දැන් සෑහෙන ජීවිත අත්දැකීමක් තිබෙන මිනිසෙක්. රජමැදුරේ හිටියා. කාන්තාරයට ගෙන ගියා දෙවියන් වහන්සේ. කාන්තාරයේ අවුරුදු 40ක් උන්වහන්සේ ඔබ කැඳවනවා සේවය කරන්න කියලා. ලොකු මහා පීඩාවල් තුලින් ඊජිප්තුවට පහර දෙනවා. මෝසස් දුටුවා. ඔහුට යම්තා දුරට ඇදහිල්ලක් නිර්මාණය වෙලා තිබෙනවා. මිනිසුන් බියපත් වෙලා කැළඹිලා ප්‍රථමයෙන් මෝසස් කියන්නේ මොකද්ද? බියවන්නට එපා. ප්‍රිය සහෝදරනි, දෙවියන් වහන්සේගේ වචනේ 365 වතාවක් සඳහන් වෙනවා බියවන්නට එපයි කියලා. මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන අපට හැම දෙයක්ම පාලනය කරගන්නට බෑ. පාලනය කරගන්න බැරි වෙන අවස්ථාවේදී සිදුවන දෙයක් තමයි බියක් ඇති වෙනවා. අපිට යම් දෙයක් පාලනය කරන්න පුළුවන් නම් බියක් නැති වෙනවා. පාලනය කරන්න බැරි දේවල් ජීවිතේ තිබෙනවා. එවිට බියක් ඇති වෙනවා. ප්‍රියදර සහෝදරනි, මෙතන තමයි කිතුණු අපගේ ජයග්‍රහණය ඕ පරාජය තිබෙන්නේ. පාලනය කරන්න පුළුවන් දේවල් අපි පාලනය කරනවා, එවිට සුරක්ෂිතයි. පාලනය කරන්න බැරි දේවල් අපිට පාලනය කරන්න බැරි නිසා අපි දෙවියන් වහන්සේ දෙස බලනවා. අපි බිය වුණාම සමාදානෙ නැති වෙනවා. අපි බියපත් වුණාම ඇදහිල්ල විනාශ වෙනවා. නමුත් පාලනය කරන්න බැරි දේ අපේ ජීවිතේ සිදුවන විට එය පාලනය කරන්න පුළුවන් දෙවියන් වහන්සේ කෙරෙහි ඇසියමු කරන කල අප තුළ ඇතිවන්නේ ඇදහිල්ලයි. ඔබට රෝගයක් තිබෙනවා නම් ඒ ඔබට පාලනය කරන්න බෑ. සමහර විට මේ අවස්ථාවේදී ඔබ මට සමන් දෙන වෙලාවේදී පාලනය කරගන්නට බැරි අමාරුකම් වලට ඔබ මුහුණ දෙනවන්නට පුළුවන්. ප්‍රියතර සහෝදරනි, ඒ අවස්ථාවල් වලදී අපේ අවධානය වන්නට ඕනේ දැන් මෝසස් කියන දෙය. බිය නොවන්න. ඊට පස්සේ කියනවා ස්ථීරව සිටින්න. මගේ ඉංග්‍රීසි අනුවාදයේ කියනවා stand firm. හොඳින් හිටගන්න. ඇයි? මගේ දෙවියන් වහන්සේ අතීතේ මට කරපු දේවල් මට සිහි වෙනවා. එතුමාගේ පොරොන්දුන් මට සිහි වෙනවා. මට අද තියෙන සමහර දේවල් පාලනය කරන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ කිව්වා මම ඔබ තනි කරන්නේ නැහැ, අතරමං කරන්නේ නැහැ. ප්‍රියාදර සහෝදරනි, අපි දේව වචනේ කියවලා බියවන්නේ නැහැ, බියට ඉඩ දෙන්නේ නැහැ. ස්ථීරව සිටිනවා. එතින් පසුව මෝසස් ඇදහිල්ලේ ප්‍රකාශනයක් කරනවා. සෙනගට පිළිතුරු දෙමින් බිය නොවන්න ස්ථීරව සිටින්න. සමිදානන් වහන්සේ අද ඔබ ගලවාලන පිණිස උන්වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහුය. අද ඔබ දකින මිසර වාසීන් මින් පසු ඔබ කවදාවත් නොදකින්නහුය. උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චලව සිටිය යුතුයයි කීය. දැන් ප්‍රිය සහෝදරනි, මෙතන තියෙන මේ මිසර දේශයේ අයනේ. ඒ අයනේ එළවගෙන එන්නේ. ඒගොල්ලෝ ආයිත් වහල්කමට අදන් යන්න. මිනිසා කියනවා බියවන්න එපා, ස්ථීරව සිටින්න. දැන් ඔහුගේ ඇදහිල්ලේ ප්‍රකාශනයක් කරනවා. දෙවියන් වහන්සේ ඔබව ගලවනවාද? ඔබ අද දකින ඊජිප්තුවරුන් යලි ඔබ දකින්න යන්නේ නැහැ. ස්වාමින් වහන්සේ නුඹ වෙනුවෙන් සටන් කරනවා. ප්‍රියද සහෝදරනි, ජීවිත ප්‍රශ්න හමුවේ මේ වන්නට ඕනේ අපේ ඇදහිල්ල. මේ දැන් මම මුහුණ දෙන ප්‍රශ්නේ මහව හරි අවනිශ්චිත භාවයක් ඇති කරලා තිබෙනවා. මොනවා කියන්නද කියලා දන්නේ නැහැ, මොනවා කරන්නද කියලා දන්නේ නැහැ. මගේ මොළේ අවුල් වෙන්න යනවා. ඊට නිසා අවුල් වෙන්න ඉස්සරලා මම බියවන්නේ නැහැ, ස්ථිරව සිටිනවා. මම ඇදහිල්ලෙන් ප්‍රකාශ කරනවා ස්වාමින් වහන්සේ මං වෙනුවෙන් සටන් කරනවායි කියලා. ප්‍රිය සහෝදරනි, මේක මේ මෙතන විතරක් නෙමෙයි කියන්නේ ස්වාමින් වහන්සේ නුඹලා වෙනුවෙන් සටන් කරනවායි කියලා. නොඑක අවස්ථාවල් වලදී සුද්ධෝ ලියවිල්ලේ කියනවා දෙවියන් වහන්සේ නුඹ වෙනුවෙන් සටන් කරනවා. අපිට තිබෙන්නේ උන්වහන්සේ කෙරෙහි බලා සිටින්නයි, ඇදහිල්ලෙන් ජීවත් වන්නයි. ජීවිත කරදරයක් තිබෙනවා. එක විකල්පයක් බිය වෙලා, අධෛර්ය වෙලා, අනාඩා ජීවත් වීම.
අනිත් විකල්පේ දෙවියන් වහන්සේ අතීතයේ මට විශ්වාසවන්තයි. අද ප්‍රශ්නය සංකීර්ණයි. නමුත් මගේ දෙවියන් වහන්සේ සිංහාසනේ. මගේ දෙවියන් වහන්සේ මම තනි කරන්නේ නැහැ. මම අතරමං කරන්නේ නැහැ. මගේ දෙවියන් වහන්සේ කිව්වා මම වෙනුවෙන් සටන් කරනවායි කියලා. එම නිසා ප්‍රියාතර සහෝදරනි, අපි දැක්මෙන් නෙමේ ඉදිරි ගමන යන්නේ ඇදහිල්ලෙන්. අපේ හැඟීම් වලින් නෙමේ දුෂ්කරතාවයට මුහුණ දෙන්නේ. අපි දුෂ්කරතාවයට මුහුණ දෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ මතයි. සුදු ලියවිල්ලේ අපිට නවගිවිසුමේ කියනවා කනස්සලු වීමෙන් කිසි දෙයක් වෙනස් කරන්න පුළුවන්ද? කනස්සලු වීමෙන් සිදු වෙන්නේ තවදුරටත් අධෛර්යයට ලක් වෙනවා, ඇදහිල්ල දුබල වෙනවා, නපුරා ජය ගන්නවා. කනස්සල්ල වෙනුවට දෙවියන් වහන්සේ දෙස බලන්න. ඔබගේ ජීවිත ප්‍රශ්නය කුමක් හෝ වේවා, ඒක රෝගයක් වන්න පුළුවන්. එහෙනම් දන ගහලා යාඥා කරන්න, ස්වාමිනී මාව සුව කරන්න කියලා. ආර්ථික ප්‍රශ්නයක් වන්න පුළුවන්. දන ගහලා යාඥා කරන්න, ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ ඔබ පොරොන්දුවක් දුන්නා. මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න. දූ දරුවන්ගේ ප්‍රශ්නයක් වන්නට පුළුවන්. අපි ඇදහිල්ලෙන් ගමන යන සෙනග. දනින් වැටි අද ඔබගේ ජීවිත ප්‍රශ්නේ දෙවියන් වහන්සේට කියන්න. එතුමා ඔබට ජය දෙනවා. ජය නියතයි.